Hello අම්මා එන්න මේ පැත්තට පොඩ්ඩක් සිංගල් නෑ. Hello අම්මේ තාම ගන්නේ ඉන්නේ මේ පැත්තට අම්මා අප්පා. හරි හරි මට ගෙදර එන්න. විමසුවය නොවිනි පෙරදී ලැබුම මගේ සසර පෙර පිනකි ලැබුම මගේ සසර පෙර පිනකි. හල්ලෝ ගයිස් කොහොමද අද අපි එකතු වෙලා ඉන්නේ අපේ ඩිප්මන්ට් එකේ තුන්වෙනි බැච් ට්‍රිප් එකත් එක තමයි එකතු වෙලා ඉන්නේ. අද අපි යන්න හදන්නේ මාදුගඟේ බෝට් රයිඩ් එකක් තමයි යන්න හදන්නේ. අපි එහෙනම් අද බ්ලොග් එකට ගිහිල්ලා බලමු අපි ගන්න එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ දැන් ඉන්නේ මාදුගඟේ තියෙන ලොකුම දූපතක් වෙන මාදුව දූපතට යන පාලමේ තමයි මම ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි පාලමක් තියෙන්නේ මාර ලස්සන. ඒ පාලමෙන් තමයි අපිට යන්න තියෙන්නේ මාදුව කියන දූපතට. අපේ බෝට් ටික තාම රෙඩි වෙලා නැහැ. ඒක නිසා අපි පොඩ්ඩක් පයින් මේක දිගේ ගිහිල්ලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම තාවරන්ස මාර ලස්සන view එකක් තියෙන වටේට. අතරම මේ පාලමේ බයික් වලට වගේ යන්න පුළුවන්. ඒ ගමේ තියෙන බයික් එකම ගොඩක් යන්නේ මේ පාලමෙන් තමයි. අපි දැන් මේ ඉන්නේ මාදුව කියන දූපතේ තමයි අපි ඉන්නේ. මේක තමයි මාදු ගඟේ තියෙන ලොකුම දූපත. මේ ඉන්නේ ඔය පළවෙනි බෝට් එක කට්ටිය අපේ තනුද මේක එලවන්නේ. එහෙනම් බයි. අපේ දෙවනි බෝට් එක යන්න හදන්නේ. බයි. අතරම බෝට්ටුවේ පොඩි බර බැලන්ස් වීම නැති ඒවා තියෙන බෙද. අපි දැන් පාලමේ යන්න හදන්නේ. අරගෙන වද්ද පොයි. අරගෙන වද්ද අරුටි. අර තාවොට්ටයි. මේ කවි තිබේ යොතන නැතේ වට. ඒකනේ බා. ඒකනේ කවි. කවිස් මං අර කලින් දොස් කිව්වා ඒක අපි මේ බෝට් රයිඩ් එක පටන් ගත්තාම අපි යන්නේ කොත්තුව පන්සලට තමයි යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අර පැත්තෙන් අපිට පේනවා.
අන්තිම අපි යන්නේ මේ පන්සලට. අපි ගිහිල්ලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ දැන්. එහෙනම් ඔන්න අපි ගොඩබැස්ස ඔක්කුව මහා විහාරයට අපි ඉන්නේ ඒක ඉස්සරහ. අපි එහෙනම් ගිහිල්ලා බලමු උඩට කොහොමද මේ දූපත තියෙන්නේ. මේකේ තියෙන අසිරිය කොහොමද කියලා අපි පන්සල ඇතුළට ගිහිල්ලා බලමු. අපිට මේ වගේ ලස්සන පාරකින් තමයි යන්න තියෙන්නේ මේ පන්සලට. පොද්දුව පන්සලට යන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට ආපු ගමන් මේ විදිහට බෝධීන් වහන්සේ බලා ගන්න. ඒත් එක්කම ලස්සනම වයිබ්යක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනට ආවට පස්සේ. මාරම ලස්සන වටපිටාවක් තියෙනවා. එතනින් වෙන ලස්සන වටපිටාවක් තියෙනවා. මෙතන තියෙනවා සැතපෙළ බුදු පිළිමයක් තියෙනවා. ඇත්තටම මේක ටිකක් සාමාන්‍ය ලොකු පන්සලක්. අපි එන පහළට ගිහිල්ලා බලමු. එහෙනම් අපි රයිඩ් එකේ ඉතුරු ටිකට ගිහිල්ලා බලමු. අපි ගන්න එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් කොද්දුව රජ මහා විහාරය. අපි ඒක පාස් කරගෙන තමයි දැන් යන්නේ. අපේ කට්ටිය ඉන්නවා පිටිපස්සේ. ලස්සන කඩුලාන පරිසරයකින් තමයි යන්න හදන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වටේටම තියෙන සම්පූර්ණ කඩුලාන පරිසරය. අපේ කට්ටිය යනවා අර පැත්තේ. අරගේ ඉස්සරහ දුන්නෙක් කියලා. දැන් ඉන්නේ මාදුවගේ වැඩ හරියට මොකද මේ යන්නේ වටේ ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක ඔයාලා ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මාරම ලස්සන බෝට් රයිඩ් එකක් මේක. අපි දැන් බලමු ඉස්සරහට ගිහිල්ලා ඔයාලා බලා ගන්න පුළුවන්. අතර දියලාවෙක් ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් අර පැත්තෙන් තියෙනවා ඉස්සු කොටු තියෙනවා. ඒ වගේම තමයි ඉස්සු අල්ලන්නේ. මේ ඉස්සු කොටු වලට පොඩි ලයිට් එකක් දාලා ඒ ලයිට් එකට එන ඉස්සු තමයි අල්ලගන්නේ. ඔය විදිහට තමයි මේ කඩුලාන පරිසරය මේ මාදුවගේ ඉස්සු අල්ලන්නේ. ඉස්සු කොටු මේ ටිකේ ගොඩක් තියෙනවා. අපි දැන් යන්න හදන්නේ කඩුලාන එකෙන්. අපි කඩුලාන පරිසරයකට කිට්ටු වෙලා තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් අපේ ඔන්න අපි යන්න හදන්නේ කඩුලාන පරිසරයට. අතන පොඩක් ගන්තයි වැත්ත. අපේ කට්ටිය පළවෙනි බෝට්ටුවේ පැත්ත යනවා. ඔන්න මේ විදිහට තමයි අපි කඩුලාන පරිසරයේ එන්න වෙන්නේ. ආරම ලස්සන.
මේ විදිහට තමයි කඩුලාන පරිසරයට ඇතුළු වුණේ අපි. ඔයාලට බලා ගන්න පුළුවන් මාන ලස්සනයි. ඇත්තටම මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ. මේ එක්ස්පීරියන්ස් එක ඔයාලා මෙතන ඇවිල්ලාම ගන්නවා එක්ස්පීරියන්ස් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ගමෙන් මාරු වෙන පාලමක් තියෙනවා. අර වීඩියෝ එකේ ගාලා ඉරිවස්සේ නැවතත් අපේ ගමනාන්තය සඳහා යන්නේ. අපේ බෝට්ටු 4 පිටිපස්සෙන් එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න අපි එළියට යන්න හදන්නේ. අපි යන්නේ සුපිරි බැටල් එකක් කියන්නේ. අපි යනවා රිමෝට් වල පොඩි ප්‍රාරම්භ කරලා යන්නේ. මේක මේ පැත්තේ යනවා. ටිකට් ගන්න මෙහෙම. දැන් යන්නේ බෝට්ටුවේ කොනේම යන්නේ. ඔයාලා මේ එක්ස්පීරියන්ස් එක මෙතනට ඇවිල්ලා අනිවාර්යයෙන්ම අරගන්න ඕන. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අදත් ඇවිල්ලා ඉන්නවා බානු ඇවිල්ලා ඉන්නවා බානුත් එක්ක සායන් තෝගයක් චෙක්ින්නවා. ඒක නිසා ගොඩක් නම් කියන්න බෑ. ඉෂාන් ඇවිල්ලා ඉන්නවා මේ පැත්තේ. අපි දැන් යන්නේ කුරුඳු වලින් හදපු තේකක් රස විඳින්න තමයි යන්නේ. මේ බෝට් සවාරිය ඒක කොටසක්. අපි ගිහිල්ලා බලමු කොහොමද ඒ කුරුඳු තේක කියලා. අපි ඒක බීලම බලමු ගිහිල්ලා. තමයි යන්න තියෙන්නේ ඒ සිනමන් ටී එක බොන්න. අපි ගිහිල්ලා බලමු කොහොමද ඒ තේකේ රස කියලා. අපි සිනමන් අයිලන්ඩ් එකෙන් බැහැලා ඉන්නේ දැන් තේකක් බොන්න යන්නේ. සීනි දාලා නෑ මේක සීනි දාලා පොන්නයක් පුදු එකක් ගන්නද සීනි වල හොඳයි පොල් වල හොඳයි බරාඩු වෙන්න හොඳයි උගෝ බය වෙන්න මේ තියෙන්නේ සිනමන් ටී. මේකට අපි තෙල් දානවා වතුර එකට හදලා තියෙනවා. උණු තෙල් යට ගිහිල්ලා තියෙනවා. ඒ මොකද උණු තෙල් ධනත්යෙන් වැඩි. ඒ හින්දා අපිට දැන් මේක පුරා වතුර ටික රැල්ලා ගන්න.
කියන්නේ තවුස් දුර. තවුස් වෙන්නේ කොහොමද? මේක පුරුදු ගහේ පොත් දෙකක් තියෙනවා. එකක් තමයි උඩ පොත් අයින් කරලා අපි මේකත් අහක දාන්නේ. මේකත් පොර වෙන්න දානවා. මේක කියන්නේ පිත්තල පොල්ල. මේකෙන් මේ කුරුදු ගහ හිම දුරු කරගන්නවා. ගහත් එක්ක ලෙල්ලත් එක්ක බැඳීම අඩු කරන්න බෑ මෙහෙම අසාරි. ඒ වුණාම සංගීත කරන පොඩි කෑල්ල. දුවයා ආපහු දැන් මේක තමයි මේ දරවලට පාවිච්චි කරනවා. මේක තමයි දැන් මෙන්න මේ වගේ ඔතෝ රෝල් වුණාම මද බෝනේ කියලා අපි මේක හන්දි කරන කියන්නේ බිම පොඩි කෑල්ල දාලා මේක මෙහෙම කරලා හන්දි කරලා පොඩි ස්ක්‍රූ කරනවා. ඊට පස්සේ අපි ආයේ මේක ජොයින්ට් කරනවා මේක. මේක දිගට අඟල් 21ක් වෙනකන් ජොයින්ට් කරලා වැලේ දිනවා දවස් 7ක් වෙයි. ඔන්න අපි සිනමන් අයිලන්ඩ් එකෙන් තේ එකක් බීලා දැන් යන්න හදන පිටත් වෙලා ඔන්න අපි බෝට්ටුව මාරු කරා දැන් ඉන්නේ වෙන සෙට් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් පේන්නේ සතපහේ දූපත. ඒක තමයි මාදුගගේ තියෙන පොඩිම දූපත. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දූපත කියන්නේ නෑනේ. ඔයාලට බලා ගන්න පුළුවන් අර මාදුගගේ තියෙන පොඩි කඩයක් තියෙන්නේ. ඒක අපිට ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් අර මං කලින් කිව්ව ඉස්සකොළු ටිකක් තව තියෙනවා. ඒ ටිකත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ සුහද බෝට්ටුව අපිට ගේමිල්ල ගේනවා. මාළු යම ගේනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඒරියා එකේ තනිකරම ඉස්සකොටු දාලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඒරියා එකේ තනිකරම ඉස්සකොටු දාලා ඉන්නේ. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ ගඟමැද කඩේට. ඔන්න අපි ගඟමැද තියෙන කඩේට ඇවිල්ලා ඉන්නේ. කිරල ජූස් එක බොන්න. අපේ ගෑන්ග් එකේ තව කට්ටිය එනවා ඉස්සරහට. අඩෝ ඡානු නෙවුවා. අදරම ඉන්නේ අපි කඩේ තමයි ඉන්නේ දැන්. මේ තියෙන්නේ අපි ගත්ත කිරල ජූස් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේක රුපියල් 300ක් වුණා. අපි එනම් බීලා බලමු කොහොමද රස කියලා. අතරම හොඳ රසක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කේක් කොටු වල කේක් වර්ගයේ මාළු ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ෆිෂ් තෙරපි එක යන්නේ. ඔන්න ගයිස් කිඹුලෙකුත් අල්ලගත්තා. මාදුගගේ ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. කිඹුල් පැටියෙක් ඉන්නේ. Jaga soal yang dia. Mana be? David Beckham haircut. මේ කිඹුලෙක් ඉන්නවා ඇවිල්ලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක සුපිරිම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා ඇවිල්ලා ගන්න. මේ සුපිරිම එක්ස්පීරියන්ස් එක. එනේ මේ අයියාගෙන් තමයි ඉල්ලගත්ත කිඹුලා. ඔයාලට බලා ගන්න පුළුවන්.
ඔන්න ගායිස් කිඹුලෙකුත් අල්ලගත්ත කොහොම හරි මාළුකගේ ඇවිල්ලා. ඒක මම ගත්ත ෆස්ට් ටයිම් අත්දැකීමක්. මහරම එක්ස්පීරියන්ස් එකක් ඒක. අපි ෆිෂ් තෙරපි කරා ගොඩක් දේවල් කරා මාළුකගේ ඇවිල්ලා. දැන් අපි යන්න තමයි හදන්නේ අපේ ස්ටාඩි පොයින්ට් එකට. ගිහිල්ලා බලමු අද මොකද වෙන්නේ කියලා හවසට. අපි දැන් ට්‍රිප් එකේ අවසානයේ කොහොමද වෙන්නේ කියලා බලමු. අපේ කට්ටිය ඔක්කොම ඉන්නවා. ඔන්න අපි ස්ටාර්ටින් පොයින්ට් එකට ආවා. ඔන්න ඔය විදියට තමයි අපේ මාදුගඟේ ගමන ඉවර වුණේ.